ආයිබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාවට. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙද්දි ගැසට් වෙලා තියෙන RDB බැංක් එක සඳහා ඔන්ලයින් ආයුධම් පත්‍ර යොමු කරන ආකාරය. මම මීට කලින් මේ ජොබ් එක පිළිබඳව වීඩියෝ එකක් කරලා දාලා ඇති. ඒ පිළිබඳව අවබෝධයක් නැත්නම් මේ වීඩියෝ එක බලලා ඒ සඳහා ඔයාලට සුදුසුකම් තියෙනවා නම් මම මේ කියලා දෙන විදිහට අනිවාර්යෙන් මේ ජොබ් එක සඳහා ඇප්ලයි කරන්න. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. government exam එකක් ගැසට් වෙච්ච ගමන්ම ඔයගොල්ලන්ට ආයුධම් පත්‍රය යොමු කරන්න තියෙන්නේ www.donate.lk වෙබ්සයිට් එක හරහා. මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් online applications EB exams කියලා එකක් තියෙනවා. මේ හරහා තමයි ඔයාලට government exam සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන process එක ගැන කතා කරොත් මුලින්ම apply for exams, ඊළඟට continue after payment, ඊළඟට ඔයගොල්ලන්ට edit කරන්න මොනවා හරි තියෙනවා නම් එතනින් පස්සේ application එක submit කරන්න පුළුවන්. මේ විදිහට තමයි මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න තියෙන්නේ. අපි මුලින්ම click කරන්න ඕනේ මේ apply for exams කියන එක. මේක click කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වෙද්දි කැසට් වෙලා තියෙන exam මෙතන බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් trainee banking assistant in regional development bank කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගැසට් එක සහ instruction සහ apply කියන එකෙන් apply කරන්න පුළුවන්. මුලින්ම ඔයගොල්ලන්ට අවබෝධයක් නැත්නම් මේකේ ගැසට් පත්‍රය මෙතනින් ගිහිල්ලා ඔයගොල්ලන් download කරලා කියවලා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ සඳහා ආයුධම් පත්‍රය යොමු කරද්දී අවශ්‍ය instructions ඔයගොල්ලන්ට එතනම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට application එක යොමු කරන්න කලින් අවශ්‍ය දැනුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේකත් හොඳට කියුවට පස්සේ ඔයගොල්ලෝ මේ apply කියන එක තමයි click කරන්න ඕනේ. මේක click කරාට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම account එකක් හදාගෙන ඉන්න ඕනේ. මේ account එක හදද්දී මුලින්ම ඔයාගේ NIC number එක දෙන්න ඕනේ. ඊළඟට ඔයාගේ mobile number එක දෙන්න. ඊළඟට ඔයාගේ email address එක දෙන්න ඕනේ. මේ email address එකට හෝ phone number එකට OTP code එකක් එනවා. ඒ OTP code එක submit කරාට පස්සේ තමයි ඔයාගේ account එකට log වෙන්න පුළුවන්. එතනින් පස්සේ ඔයගොල්ලන්ට application එක process කරගෙන යන්න පුළුවන්. අපි මුලින්ම account එක හදාගෙන ඉමු. මේ විදිහට ඔයා account එක හැදුවට පස්සේ ඔයාට මේ විදිහට ඔයාගේ application එක fill කරගෙන යෑමේ හැකියාව තියෙනවා. මුලින්ම ඔයාගේ exam medium එක අහලා තියෙනවා. මෙතන ඔයා exam එක ලිවීමට බලාපොරොත්තු වෙන මාධ්‍ය දාගන්න ඕනේ. මෙතන මම සිංහල කියන එක දාගන්නවා. ඔයා related medium එක මෙතන දාගන්න. ඊළඟට ඔයා examination එකට වාඩි වෙන්න බලාපොරොත්තු වෙන district එක මෙතන අහලා තියෙනවා නැත්නම් ඔයාගේ district එක. මෙතන ඔයා district එක හරියට select කරන්න. ඊළඟට ඔයාගේ examination town එක අහලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා exam ලියනවා නම් ඒ exam ලියන්න වෙන town එක මොකක්ද කියලා අහලා තියෙනවා. ඒ town එකට ඔයගොල්ලන්ට exam center එකක් තිබ්බොත් ඒකේ අවස්ථාව ලබා දෙයි. නැත්නම් ඒ අසල තියෙන district එකේ අදාළ center එකට ඔයාට අවස්ථාව ලබා දෙයි. ඊළඟට ඔයාගේ personal information මෙතන fill කරගන්න ඕනේ. මුලින්ම ඔයාගේ title එක මෙතන select කරගන්න ඕනේ. මෙම title එක select කරගත්තට පස්සේ ඔයාගේ last name එක initial උත් එක දාන්න ඕනේ capital letters වලින්. ඊළඟට ඔයාගේ full name එකත් capital letters වලින් fill කරගන්න ඕනේ. මෙතන example දීලා තියෙනවා fill කරන විදිය. ඊළඟට ඔයාගේ gender එක කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය මෙතන සඳහන් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ විවාහක අවිවාහක බව මෙතන දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ date of birth එක මෙතන දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ postal town එක මෙතන දාගන්න ඕනේ. ඒකත් capital letters වලින්. ඊළඟට ඔයාගේ district එක දාගන්න ඕනේ. ඒකත් capital letters වලින්. ඊළඟට ඔයාගේ පළාත නැත්නම් province එක දාගන්න ඕනේ. ඒත් capital letters වලින්. ඊළඟට ඔයාගේ mobile number එක දාගන්න ඕනේ. මේක හොඳට වැඩ කරන number එකක් දාගන්න. ඔයාගේ identity එකටම තියෙන number එකක් නම් හොඳයි. හදිස්සියක් නැති වුණොත් ඔයාට ඒ number එක ගන්න පුළුවන්. ඒ වගේම email address එකත් ඔයා භාවිතා කරන එකක් දෙන්න. නැත්නම් ඔයාලට ඊමේල් එහෙම මිස් වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට ඔයාලට දැනුත් දෙන්නේ ඊමේල් එකේ හරි ෆෝන් නම්බර් එකට හරි නැත්නම් ඇඩ්මිෂන් එක සමහර වෙලාවට තැපාලෙනුත් එනවා. ඊළඟට ඔයාගේ නැෂනලිටි එක මෙතන දාගන්න තියෙනවා. ඒක දාගත්තට පස්සේ ඔයාට කමියුනිකේෂන් එකේ ප්‍රිෆර්ඩ් මාධ්‍ය මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ මේ මීඩියා වලින් ඔයාට හොඳම මාධ්‍ය මොකක්ද කියලා අහනවා. ඔයාව සම්බන්ධ කරගන්න නැත්නම් ඔයත් එක්ක කමියුනිකේෂන් කරන්න. මම මෙතන පෝස්ට් කියන එක දාගන්නවා. ඔයාට පහසුම එක ඔයා දාගන්න. ඊළඟට ඔයාගේ O level exam එකේ රිසල්ට් මෙතන ඇඩ් කරන්න ඕනේ. මෙතන ඔයා year එක දාගන්න ඕනේ, index number එක දාගන්න ඕනේ, subject එක දාගන්න ඕනේ, grade එක දාගන්න ඕනේ. මේ විදිහට ඔයා පිළිවෙලට ඇඩ් කරගෙන යන්න. ඔයා වෙන chai එකකින් සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒ year එකයි, index number එකයි, subject එකයි, grade එකයි මෙතන දාගන්න ඕනේ. ඊළඟට A level exam එකේ ඔයගොල්ලන්ගේ subject තුන සහ result දාගන්න ඕනේ. general english ඔයා pass නම් ඒකත් මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට
ඔයාලට මොනවා හරි extra curricular activities තියෙනවා නම් ඒවා මෙතන දාගන්න ඕනේ. ඒ වගේම work experience තියෙනවා නම් මේකට related කොහේ හරි ඒවා දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ achievement මොනවා හරි තියෙනවා නම් මේවා මෙතන fill කරගන්න ඕනේ. ඒ වගේම non related reference දෙකක් මෙතන දාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට related නැති reference දෙකක් මෙතන දාගන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙද්දි කොහේ හරි රැකියාවක් කරන ඔයාගේ ඥාති නොවන දෙන්නෙක්ගේ විස්තර මෙතන දාගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාට එක්සිකියුටිව් කෙනෙක්, එහෙම නැත්නම් මැනේජර් කෙනෙක්, නැත්නම් වෙන ජොබ් එකක් කරන කෙනෙක්, නැත්නම් රාජ්‍ය නිලධාරියෙක් මේ කාගේ හරි රැකියාව සහ වැඩ කරන කම්පැනි එකත් එක්ක ඇඩ්‍රස් එකේ ඩීටේල්ස් ටික මෙතන ෆිල් කරගන්න ඕනේ. ඒ විදිහට ඔයාව අඳුරන ඔයා non related කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ ඔයාගේ නෑදෑයන් නොවන ඔයාව අඳුරන කෙනෙක්ගේ විස්තර ටික මෙතන දාගන්න. ඒ වගේම මෙතන ඔයාගේ සිග්නේචර් එක ටයිප් කරන්න කියලා තියෙනවා. ඒක ටයිප් කරලා මෙතන ඩේට් එක දැම්මට පස්සේ ඔයගොල්ලන්ට මේ පළවෙනි ටික සබ්මිට් කරන්න පුළුවන්. ඊට ඔයාගේ ඇප්ලිකේෂන් එක මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන ඔයාගේ තොරතුරු ඔක්කොම හරිනම් ඔයා මෙතන ටික එක දාලා proceed to payment කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. එතනින් පස්සේ ඔයගොල්ලන්ට මෙතන නැවත ක්ලික් කරන්න ඕනේ proceed to payment කියන එක. එතනින් පස්සේ ඔයාට පහසු payment method එකක් මෙතනින් select කරගන්න. මම මෙතන Visa හරි Master card කියන එක select කරගන්නවා. ඒක පහසු හින්දා. මෙතනින් පස්සේ ඔයගේ කාඩ් නම්බර් එක මෙතන දාගන්න ඕනේ. ඊළඟට කාඩ් එක එක්ස්පයර් වෙන month එක සහ year එක දාගන්න ඕනේ. ඊළඟට කාඩ් හෝල්ඩර් ගේ නම මෙතන දාගන්න ඕනේ. ඊළඟට සිකියුරිටි කෝඩ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ කාඩ් එක පිටිපස්සේ අත්සන් කරලා තියෙන තැන නම්බර්ස් තුනක කෝඩ් එකක්. ඒක මෙතන ටයිප් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ පේමන්ට් එක මෙතන පෙන්නනවා 610යි කියලා. ඒ කියන්නේ 600ට අමතරව අර බැංක් එකේ ට්‍රාන්සැක්ෂන් එකට කැපෙන ගාණ 1050ක් ඇඩ් වෙලා තියෙනවා. එතනින් පස්සේ ඔයගොල්ලන්ට මේ pay now කියන එක ක්ලික් කරාට පස්සේ payment එක සක්සස් කරගන්න පුළුවන්. මේ විදිහට තමයි මේ සඳහා ආයුධම් පත්‍රය යොමු කරන්න තියෙන්නේ. මම හිතනවා වීඩියෝ එක ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.